ඉස්ලාමයේ කියන දේ දහම පිළිපදින්න කිව්වා වගේම මනුස්සත්වයට කොහොමද උදව් කරන්න ඕනේ, මනුස්සත්වය කොහොමද පෙන්වන්න ඕනේ කියලාත් කිව්වා. මනුස්සත්වයේ නාමයෙන් දහම කියන රාමුවෙන් පිට යන්නත් හොඳ නැහැ. දහම කියන නාමයෙන් මනුස්සත්වය අමතක කරන්නත් හොඳ නැහැ. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සෙක් මේ කරුණු දෙකම සැලකිලට ගන්න ඕනේ. මම මුස්ලිම්, ඔහු සිංහල, මම කන ප්ලේට් එකේ ඔහුට කන්න දෙන්නේ නැහැ කියලා කෙනෙක් කිව්වනම් මේක වැරදි. හැබැයි යම් හේතු තියෙන්න පුළුවන්. ඔහු අරක්කු බොන මිනිස්සෙක්, ඒ කට තියලා බොනවා, මට අරක්කු හරම්. මෙහෙම හේතුවක් නම් කමක් නැහැ. ඔහු ඌරු මස් කන මිනිස්සෙක්, ඒ කටින් ඒ කාගෙන ඉන්න වෙලාවෙම කප් එකෙන් වතුර බිව්වනම් ඒක මේ වගේ හේතු කමක් නැහැ. ඇයි මේක ආගමේ රාමුව තුල තියෙන දේවල්. හරාම් දේවල් අපිට කන්න බෑ. මේ හැරෙන්නට ජාතිය බලලා ඔහු සිංහලනේ, ඔහු දෙමළනේ, ඔහු ක්‍රිස්ටියන්නේ, අපි ගෙදර කන ප්ලේට් එකෙන් දෙන්න හොඳ නැහැ කියලා කෙනෙක් කියනවා නම් මේක වැරදි. ඒ මිනිස්සු වුණොත් මිනිස්සෙයින්. එහෙනම් මේ උදව් කිරීම මෙවැනි දේවල් වල අපිට එක් වෙන්න පුළුවන්.